ඔබ බණ අහද්දී ඔබගේම ඥාතීන් අපේම ඥාතීන් මේ වෙනකොට නිරේ ගිනි දැල් මත ඉන්නවා කෝටි ගාණක්. සමහර වෙලාවට මේ ජීවිතේම අපි කතා බහ කරපු අය, අපේ ගෙවල් වලින් බත් කාපු අය, අපේ ඥාතීන්, කලින් ජීවිතේ අපි උහුරතල් කරගෙන වඩාගෙන හිටපු අපේ ඥාතීන් දැන් ගිනි දැල් මත. ওই ගිනි දැල් ඒ අයට විතරද? ওই ගිනි දැල් වල සැර මේ ඉන්න මිනිසුන්ට නැද්ද? ජීවිතේ වරද්දාගත්තොත් නිරේට වැටෙන හේතුව තියෙනවා. වැටෙන්න පුළුවන්. ලෝදිය ගෙලින, කටු ඉඹුලේ නගින, වේතරණි නිරේ ගසාගෙන යන, උණු අලු නිරේට වැටෙන, ලෝදිය හැලියක තැම්බෙන, තෝමර කඩු වලින් කීතු වලට කප කපා ලෝදිය වක් කරන යමපල්ලෝ අතරට වැටිලා තැලි පොඩි වී සුණු වී යන කර්ම මේ සත්වයා තුළ තියෙනවා. දැන් බලවත් පුණ්‍ය සංස්කාර උපද්දවාගෙන බලවත් පින් කරලා ජීවිතේම තුනුරුවන්ට බාර කරලා මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ඒ සම්පත්තිය ලබා ගත්තේ නැත්තම් යන්නම් වාලේ යනවනම් ඔබට නිරේ දොරටු ඇරිලා. යන්නම් වාලේ අය ගිහිල්ලා රිංගුවේ ওই නිරේ දොරටුවෙන් ඔබගේ ජීවිතේ යන්නම් වාලේ යන්න දෙන්න එපා. ඔබට අවවාද කරන්න කෙනෙක් ළඟ තියාගන්න. අවවාද කරන කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හිතට ආස හිතෙනවා මේක කරන්න ඕන, මේක කරන්න ඕන, මේක කරන්න ඕන කියලා. එතකොට ධර්මයෙන් අවවාද කරන්න ඕන. උඹ මේක කළොත් නිරේයයි. උඹ මේක කළොත් නිරේ අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න වෙයි. ඉවසන් හිටපන්. නිරේ යන්න එපා. අනුශාසනා කරන්න ඕන ධර්මයෙන්. ඒ අනුශාසනාව තමා තුළින් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන කෙනෙක් වෙන්න බෑ තමා. නැත්තම් කොහොමද අපි දන්නේ ඒවා? මේ වෙනකොට මම දහම් දෙසද්දී ඔබ ධර්මය අසද්දී අපේම ඥාති සමහරට අපි ඇහෙන් දැක්ක අපිත් එක්ක කතා බහ කරපු අපේ ගෙවල් වලින් බත් කාපු අය වෙන්න පුළුවන්. මැරිලා ගිහිල්ලා තිරිසන් ලෝකෙ තිරිසන් සත්තු අතර මේ වෙලාවෙම ලෝකේ කොතැනක හෝ මාළු දැල් වලට කී දෙනෙක් මාළු අහුවෙනවද? මේ වෙනකොට මේ වෙලාවේ කුකුල් කොටු වල කී දෙනෙක් කුකුලන්ගේ බෙල්ල කැපෙනවද? ලෝකේ කොතැනක හෝ ඌරන්ගේ, ගවයන්ගේ, බැටළුවන්ගේ, එළුවන්ගේ මේ වෙනකොට අපි මේ බණ අහනවා කියන පුණ්‍ය සංස්කාරය විඳිද්දී බෙලි කපන කර්මයක් තව සතෙක් විඳිනවා තැනක. ඒකයි බණ අහනවා කියන්නේ මහා කුසලයක්. ධර්මය අහන්න ලැබෙනවා කියන එක මහා පිනක්. මාක් නිසාද මේ වෙලාවේ එවැනි සත්වයෝ සමහර රටවල, සමහර තැන්වල, මේ රටේ පවා සමහර අය කෑම කන්න ආස පන පිටින් සත්තු පුච්චලා, තෙල් චාච්චි වල පන පිටින් මාළුවෝ, ඉස්සෝ, පුංචි සත්තු මේ මොහොතේ කොයිතරම් බැදෙනව ඇතිද?